ඔන්න එක කාලෙක එක මිනිස්සෙක්ට ස්වාමින් වහන්සේ නමකට දානයක් දෙන්න ඕන වුණා. හැබැයි මෙයාට ඕන උනේ සිල්වත්ම ස්වාමින් වහන්සේ නමකට දානයක් දෙන්න. ඉතින් පන්සලට ගියා ස්වාමින් වහන්සේ නමක් වඩම්මන්න. හැබැයි හිටියේ පුංචි ස්වාමින් වහන්සේ නමක්. මොනව කරන්නද මේ ස්වාමින් වහන්සේටවත් දානේ දෙනවා කියලා අකමැත්තෙන් උන දානේ දෙන්න එකග වුණා. එහෙම හිතලා නිවසට යන්න පාරට පිටත් වුණා. ඔහොම යන අතරේ කුඹුරක් මෙඩින් තමයි අර මිනිස්සයාගේ නිවස තිබුණේ. ඔන්න ඉතින් නියර දිගේ වඩින පොඩි ස්වාමින් වහන්සේට හම්බුණා පොඩි වක්කඩක්. ඉතින් අර ස්වාමින් වහන්සේ සිවුර උඩට අරන් අර වක්කඩෙන් පැන්නා. අර මිනිස්සයාට හරි තරහක් ආවා. කිසිම සිල්වත්කමක් නැහැ මේ ස්වාමින් වහන්සේට. එහෙම හිතලා අර මිනිස්සයා හිතුවා මම දෙන්නේ නැහැ රසට හදපු මාළු ව්‍යාංජනේ. මම දෙන්නේ හොද්දයි බතුයි කියලා හිතුවා. එහෙම හිතලා ආයිත් දිගටම ගියා. ඔහොම යනකොට තව වක්කඩක් හම්බුණා. ඒ වක්කඩේදී අර ස්වාමින් වහන්සේ සිවුරත් තෙමාගෙන වක්කඩෙන් බහලා ගියා කිසි කතාවක් නැතුව. දැන් අර මිනිස්සයාට හරිම ප්‍රශ්නයක්. ඇයි මේ ස්වාමින් වහන්සේ මුලින් හම්බුණ වක්කඩෙන් පැනලා දෙවනි වක්කඩෙන් ඇවිදන් ආයේ කියලා. ඒ ඇයි කියලා මේ මිනිස්සයා අර පොඩි ස්වාමින් වහන්සේගෙන් ඇහුවා. පොඩි ස්වාමින් වහන්සේ ඇයි ඔබ වහන්සේ පළවෙනි වක්කඩෙන් පැනලා දෙවනි වක්කඩෙන් ඇවිදන් ආවේ කියලා. ඉතින් අර පොඩි ස්වාමින් වහන්සේ උත්තර දෙනවා උපාසක මහත්තයෝ මට පළවෙනි වක්කඩේදී නැති උනේ මාළු ව්‍යාංජනේ විතරයි. හැබැයි මහත්තයෝ මං දෙවනි වක්කඩේදීත් පැන්නනම් මට හොද්දත් නැටි වෙලව බත් කන්න කියලා. බලාගෙන ගියාම අර පොඩි ස්වාමින් වහන්සේ හිත දියුණු කරපු සිල්වත් ස්වාමින් වහන්සේ නමක්. ඉතින් අපි පිටින් බලලා තීරණය කරන්න කලින් දෙපාරක් නෙමෙයි 100,000 වතාවක් හිතන්න ඕන.